කාය දුස්චරිතය නැති කරගන්නේ කොහොමද? කාය දුස්චරිතය කියන්නේ මොනවද? හොඳ ප්‍රශ්නය. මොකද්ද කාය දුස්චරිතයටයි තියෙන්නේ? ප්‍රාණඝාතය, සත්තු මෙරීම, ඊගාවට සොරකම, ඊළඟට වැරදිකාම සේවනය. ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනය. ප්‍රාණඝාතය කියලා මොකක්ද කරන්නේ? සත්තු මරනවා. දයානුකම්පිත විරවිතය දඬු මුදුරු පාවිච්චි කරමින් සතුන් මැරීමේ යෙදී වාසය කරන්න හිතක් තියෙනවා. ඒ හිත නිසා සතුන් මරනවා. අන් අයගේ දේවල් වලට ආසාව තියෙනවා. ඒක වැඩි වෙලා ගිහිල්ලා අන් අයගේ දේවල් පැහැර ගන්නවා, මංකොල්ල කරනවා, හොර වැඩ කරනවා, වංචා කරනවා, සංගවා ගන්නවා. සොරකම. එතකොට අනිත් වැරදිකාම සේවනය, තමන්ගේ නෝනා බිරිඳ ඉන්නවා, ඒව නැතුව වෙන වෙන සම්බන්ධකම් තියා ගන්නවා. අනියම් සම්බන්ධතාවය වැරදිකාම සේනේ. ඒක ආසාවන් වැඩි වෙලා ගියන දෙයක්. දැන් මේ කාරණා තුනෙන් මිදෙන එකට කියනවා කාය සුචරිතය. මේ කාරණා තුනේ තමන්ට යෙදෙන්න වෙලා තියෙනවා නම් ඒ තමන් ඉන්නේ කාය දුස්චරිතයක. එතකොට දුස්චරිතයක ඉන්නේ ආසාවන් වැඩි, හිත පාලනය කරගන්න බෑ. ඒ කෙලෙසුන්ගෙන් නීවරණ වලින් හිත යටපත් වෙලා තියෙන්නේ. එතකොට අපි මේ නීවරණ වලින් කෙලෙසුන්ගෙන් හිත මුදවා ගත්තාම කාය සුචරිතයට එන්න පුළුවන්. එතකොට මේ සුචරිතේ ප්‍රණීත දෙයක්. කාය දුස්චරිතයේ තියෙන දුක් දුම්නස්, පීඩා, මානසික ආතතිය, බය, තැති ගැනීම, කම්පණය, අපාය බය, මෙලව බය, පරලොව බය කාය සුචරිතේ නැහැ. ඇයි? ඒක කුසලයක්. කාය දුස්චරිතය අකුසලයක්. එතකොට කාය දුස්චරිතයේ ආදීනව මෙනෙහි කිරීමත්, කාය සුචරිතයේ ආනිසංස මෙනෙහි කිරීමත් කාය සුචරිතය ඇති කරගන්න හේතු වෙනවා. තමන් කාය දුස්චරිතයේ යෙදෙනවා නම් ඒ කාය දුස්චරිතයේ නිසා තමන්ට විඳවන්න වෙලා තියෙන දේවල් සිහි කරන්න. ඒ කාය දුස්චරිතය නිසා අනුන්ට විඳවන්න වෙලා තියෙන දේවල් සිහි කරන්න. කාය දුස්චරිතය කරන අනිත් ලෝකෙ මිනිස්සු කොයිතරම් මේ කාය දුස්චරිතය නිසා දුක් විඳිනවද කියලා සිහි කරන්න. එතකොට පුළුවන් කාය දුස්චරිතයෙන් මිදෙන්න. හරිද? ඊළඟට කාය දුස්චරිතයෙන් මිදෙන්න සිහි කරන්න ඕන දේවල් තියෙනවා. මොනවද? මම වයසට යන කෙනෙක්. වයසට යෑම ඉක්මවා ගිහිල්ලා නැහැ. මොකක්ද හිතන්නේ? දැන් වයසට ගිහිල්ලත් කාය දුස්චරිතය තියෙනවා. ඒ කාය දුස්චරිතය තියෙන්නේ මොකද? එයාගේ යෞවන මදේ කියන එක නැති වෙලා නැහැ. මොකද්ද නැති වෙලා නැත්තේ? යෞවන මදය කියන එක නැති වෙලා නැහැ. යෞවන මදේ කියන දේ නැති වෙලා නැති නිසා කාය දුස්චරිතයට කෙරෙනවා. ඒ යෞවන මදේ නැති කරන්න තමයි අපි සිහි කරන්නේ මම වයසට යන කෙනෙක්. වයසට යෑම ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒතර මොකක්ද සිහිපත් කරන්නේ? මම වයසට යන කෙනෙක්. වයසට යෑම ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා සිහිපත් කරන්න. එතකොට මොකද්ද ගෙවිලා යන්නේ? යෞවන මදේ ගෙවිලා යනවා. යෞවන මදේ ගෙවුනාම කාය දුස්චරිතේ නැති වෙලා යනවා. ඕම් රහස. කාය දුස්චරිතය ඇති වෙන්නේ මොන මදේ නිසාද? යෞවන මදේ තියෙන. ඒක මේ වයසට ගියා කියලා නැති වෙන එකක් නෙවෙයි ඈ. ඒක අකුසලයක්. ඊට පස්සේ ජීවිත මදය නිසා දුස්චරිතේ කෙරෙනවා. මොකද්ද ජීවිත මදේ කියලා? මැරෙනවා කියන එකක් නැහැ. ඒ නිසා සීකර මම මැරෙන කෙනෙක් මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ. මොකද්ද සිහිපත් කරන්නේ? මම මැරෙන කෙනෙක් මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා හිතන්න ඕන. ඒක මෙනෙහි කරන්න ඕන. දැන් මේවා ගෙවන්න තියෙන්නේ ඔහොම මෙනෙහි කරලා. එහෙම නැතුව ගෙවෙන්නේ නැහැ. තේරෙනවනේ? එතකොට මම මරණයටපත් වෙන කෙනෙක් මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා හිතනකොට අර ජීවිත මදේ කියන එක ගෙවිලා යනවා. එතකොට පව් කරන්න හිතක් නැහැ. හොරකම් කරන්න. ඇයි එයාට හිතන මේ මොකටද නම් හොරකම් කරනවද මේ අවුරුදු 50ට? හොරකම් කරන්න හිතෙන්නේ නැහැ. අනුන්ගේ දේවල් ගන්න හිතෙන්නේ නැහැ. පැහැර ගන්න හිතෙන්නේ නැහැ. ඔන්න මිදෙනවා හිත. මොකද්ද මම වයසට යන කෙනෙක් වයසට යෑම ඉක්මවා ගිහිල්ලා නැහැ. අපි ඔය කියන්නේ කතාවටත් කියනව නේද? මැරෙනවා කියලා දන්නවා නම් ඉතින් ඕවා මොකටද කියන්නේ? ආන් ඒක තමයි කියන්නේ. හැබැයි ඒක කිව්වට පුරුදු කරලා නැති හින්දා ඒක
ජීවිත මදේ ගෙවිලා නැහැ. ඊට පස්සේ මට අයත් ප්‍රියමනාප සියලු දෙයින් වෙන්වන්නට සිදු වෙනවා. මොකක්ද හිතන්නේ? මට අයත් ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඒවා වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා සිහිපත් කරනවා. එතකොට ඒ ප්‍රියමනාප දේවල් නිසා ඇතිවන චන්දරාගයේ නිසා පදනම් කරගෙන වරකම් කරන වැරදිකම් මේ කරන්නේ නැහැ. එයි කරන්නේ නැත්තේ. මේ වාගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. මෙව්වා වෙනුවෙන් පව් කරලා වැඩක් නැහැ කියන දැනට එනවා යාගේ හිත. දැන් එයා ධර්මයේ ඇසිරලා තියෙන ආයාසයෙන්ද නිකම්මද? වෙහසකින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. පීඩාවකින් නෙමෙයි ධර්මයේ විසින් එයාව කාය සුචරිතේ පිහිටවනවා ඇවිල්ලා. එතකොට එයා කාය සුචරිතයේ යෙදී ඉන්නේ සතුටින්ද නැද්ද? සතුටින්. එතකොට කාය සුචරිතේ කවුරු හරි සමාදන් වෙලා ඉන්න දුකෙන් පීඩාවෙන්. ඒකේ තේරුම මොකද? අර මදයන් ගෙවිලා නෑ. යෞවන මදේ, ආරෝග්‍ය මදේ ගෙවිලා නෑ. ඒ වගේ පවට බය ඇති කරගන්න ඕනේ. පවට බය ඇති කරගන්න ඕනේ. මොනවද? රාජ බය, නීතියෙන් දඬුවම් ලැබෙනවා මේවා කරොත්. ඊට පස්සේ දුක්ගති බය, නිරේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ උපදින්න සිද්ධ වෙනවා. අත්තානුවාද බය, මේවා කරොත් මගේ හිත මට චෝදනා කරනවා. පරානුවාද බය, මේවා කරොත් මේ සමාජයෙන් බැනුම් අහන්න, නින්දා විඳින්න සිද්ධ වෙනවා කියලා ඕක සිහි කරන්න. ඕක සිහි කරපුවාම අර කාය දුස්චරිතය අත්තරින්න පුළුවන් වෙනවා. ඕන්න ඕක තමයි ක්‍රම. ඉතින් ඔය වගේ ක්‍රම පුරුදු කරගත්තා මේකෙන් අත් මිදෙන්න පුළුවන්. කවදාකවත් හිතන්න එපා මේකෙන් මට අත් මිදෙන්න බෑ. මගේ හිත මේකට යට වෙලා අයියෝ මට මේ කරන්න දෙයක් නෑ. මොකද්ද මේ මෙහෙමයි කියලා හිතන්න එපා. ඔකෙන් මිදෙන්න පුළුවන්. හැබැයි මිදෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඔන්න ඔය ටික කරගෙන යන්න ඕන. එතකොට සිත පිරිසිදු වෙනවා.